ආයිබෝවන් යාළුවනේ. දැන් ඉස්සර වගේ ෆුට් මාරු කරන්න මේ වගේ නියම් පාවිච්චි කරලා මේ වගේ ඇන පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මේ නියම් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන අලුතෙන් සිස්ටම් එකක් අපි බලමු මේ ක්‍රමය මොකක්ද කියලා. මේ අලුතෙන් ආපු ගැජට් එක තමයි මේ පෙන් තියෙන්නේ. මේ වගේ කොටස් තියෙනවා හතරක්. අලුතෙන් ආපු ගැජට් එක මේ ඒක අපිට සෙට් කරගන්න ලේසියි. බලා ගන්න ඕන කියන මේ ආකාරයට ඉතරම් වර්ගයෙන් බලයි. ඊට පස්සේ වෙන කොටස දාගන්න. ඊට පස්සේ මේ ස්ක්‍රීන් කොටස තියෙනවා. මේ ස්ක්‍රීන් කොටස මේකට දාගන්න. ඊට පස්සේ මෙන්න තියෙන කොටසේ මේ ආකාරයට පුට්ටයක් මාරු කරගන්නකොට මේ කොටසේ ඉතර ප්‍රෙස් කරලා දාගන්න පුට්ටය මාරු කරලා නියම් පාවිච්චි කරනවා මේ වගේ නියමක් පාවිච්චි කරනකොට අපල පුට්ටේ ගොඩක් ප්‍රෙස් කරලා ගත්තා. ආයෙත් පුට්ටය දාගන්න මේ ආකාරයට දාන්න.